අද පෙබරවාරි 4 වෙනිදා නිදහස් දවස. අපි 77 වෙනි නිදහස් සැමරුම අද ඉතාමත් උනන්දුවෙන් සමරන්නට බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒ එක්ක අපිට අවස්ථාව ලැබෙනවා බලන්න 1948 නිදහස 1972 නිදහස මේ 2025 දී මේ සියවසේ 21 වෙනි සියවසේ අවුරුදු 25ක් ගත වෙලා ඉවරයි. මේ වෙලාවේ අපි නිදහස කොහොමද කියවන්න ඕන? මේ අතුරු කරුණු සාකච්ඡා කිරීම සඳහා අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කළා ආචාර්ය සසංක පෙරේරාට. සුබ දැසනක්. සුබ දැසනක්. නිදහස 48 එක අපිට හැමතිස්සෙම හුරුයි, 72 එකත් අපිට හුරුයි. 2025 නිදහස 2025 නිදහස අපි කොහොමද කියවන්න ඕන? මේමයි මං හිතන්නේ මේ අපිට 48යි 72 ජනරජයක් වීමයි ඓතිහාසිකව අමතක කරන්න බෑ. නමුත් අපි තාම සමරන්නේ අර බ්‍රිතාන්‍යයෙන්ගෙන් දේශපාලනික වශයෙන් නිදහස් වීම, දේශපාලනික සහ නෛතික වශයෙන් නිදහස් වීම පමණක් නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ මොකද එතකොට අපි ඒ 48 ඉඳලා අද වෙනකල් සිද්ධ වෙච්චි වෙනස්කම් ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මේ දැන් 48 මේ වෙනසකට මේ නිදහස් ලැබීම නොවැදගත් කියන එක නෙමෙයි මේ කියන්නේ. 48 සිද්ධ වුණේ වඩා සරල දෙයක්. ඒ කියන්නේ එක මේ පාලකයෙකුගේ ඉඳලා යම් දුරකට ඒ පාලකයාගේ ඍජු පාලනයෙන් නිදහස් වීම. නමුත් අද වෙනකොට තත්ත්වය හුඟක් සංකීර්ණයි. ඒ කියන්නේ අපි මේ ජාත්‍යන්තර සබඳතා දිහා විතරක් බැලුවොත් මම කියන්නේ රටේ අභ්‍යන්තරය ගැනත් අපි ඇත්තට කතා කරන්න ඕන. ඔය කියන නිදහස 48 ඉඳලා අද වෙනකල් ඇත්තට ආවද කියලා. නොයෙකුත් මට්ටම් වලින්. දැන් අද අපි බැලුවොත් එහෙම බ්‍රිතාන්‍යයෙන් නිදහස් වීමට වඩා වෙනස් දේවල් තියෙනවනේ අද. අපි ස්වාධීනද රටේ විදේශ ප්‍රතිපත්තිය එහෙම නැත්නම් විදේශ සබඳතා ක්‍රියාත්මක කිරීමේදී වෙනත් රටවල් සම්බන්ධයෙන් අපි ඉන්දියාව සම්බන්ධයෙන් ගනුදෙනු කරන ආකාරයේදී අපේ ස්වාධීනත්වයේ සාපේක්ෂ වශයෙන් තියාගන්න පුළුවන්ද? අපි චීනය සමග ගනුදෙනු කරද්දී ඒ ස්වාධීනත්වයේ සාපේක්ෂව තියාගන්න පුළුවන්ද නිදහස්ව? එහෙම නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ හෝ අපේ පැරණි අධිරාජ්‍යවාදී නායකින් වන එංගලන්තයත් එක්ක ගනුදෙනු කරද්දී අපිට ඒක ස්වාධීනව තියාගන්න පුළුවන්ද? අද තියෙන්නේ මෝඩිගේ ඉන්දියාව, ෂීගේ චීනය, ට්‍රම්ප්ගේ ඇමරිකාව, ඒ වගේමයි පුටින්ගේ රුසියාව. මේවා ඒ හැඩය ගොඩනගා ගන්නට ඒ රටවල් වල දේශපාලන ධාරාව, දේශපාලන නායකයෝ මේ අය එක්ක තමයි අපි එකතු කළා මේක දිහා කියවන්න ඕන. මේවයින් වියුක්තව අපිට බලන්න තියෙන ඉඩකඩ හරි අඩුයි. ආචාර්ය පෙරේරා, දැන් අපි මෙතෙන්ට කියලා බලනකොට අපිට මේ ලොකු රටක් පොඩි රටක් කියන කාරණේ නිදහස එක්ක එකට තියලා බලනකොට ඔබ කොහොමද කියවන්නේ? මෙහෙමයි සාමාන්‍යයෙන් දැන් මම මේ ගැන එහෙමෙන් හරි ඉඳලා හිටලා කතා කරාම මේ මගේ තියෙන මේ සාමාන්‍ය දේශපාලනයේ තියෙන දුරස්ථකම සහ ස්වාධීනත්වයත් එක්ක මට හුඟක් අය කියන්නේ වාට තේරෙන්නේ මේ පොඩි රටක් වුණාම ලොකු රටක් එක්ක ගනුදෙනු කරද්දී අපිට ගනුදෙනු කරන්න විදිහක් තියෙනවා කියලා. ඒ කියන්නේ ටිකක් යටහත් පහත්ව ඉන්න ඕනේ කියන කාරණේ තමයි හැමෝම මට කියන්නේ. නමුත් මං මේ සම්බන්ධයෙන් මගේ තියෙන එහෙම් පිටින්ම වෙනස්තාවරයක්. නම් ලෝකයේ මේ වෙනකොට පොත්පත් සහ ලිපි ලේඛන ගණනාවක් ලියවිලා තියෙනවා කුඩා රාජ්‍ය කියන ඒවා, මේ ස්මෝල් ස්ටේට්ස් කියන ඒවා විශාල රාජ්‍යත්, ඒ කියන්නේ වඩා බල සම්පන්න රාජ්‍යත් එක්ක ගනුදෙනු කරද්දී තමන්ගේ ස්වාධීනත්වය එහෙම නැති කරගන්නේ නැතුව කොහොමද කටයුතු කරන්න කියන එක ගැන. දැන් අපේ දේශපාලන නායකයෝ සහ මේ රාජ්‍ය පාලකයෝ, රාජ්‍ය නායකයෝ, නිලධාරීන් ඒ ගැන දන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක්. දැන් උදාහරණයක් හැටියට අපිට මේ වෙලාවේ ගනුදෙනු කරන්න අවශ්‍යයි ඉතාමත් ඍජුව මේ ඉන්දියාව එක්ක, චීනය එක්ක, ඇමරිකා එක්සත් ජනපදයේ සහ අනෙකුත් රටවල් එක්ක. අපි මේ කලාපීය රටවල් දෙක විතරක් ගත්තත් ආසියානු කලාපයේ රටවල් දෙක ඉන්දියාව සහ චීනය කොහොමද අපි
කුඩා රාජ්‍යයක් හැටියට මේ බල සම්පන්න රටවල් එක්ක ගනුදෙනු කරන්නේ. අර නිදහස කියන එකත් ඔළුවේ තියාගෙන. ඉතින් මං හිතන්නේ එතන කරන්න ඕන එකක් තමයි විශේෂයෙන් අපේ රාජ්‍ය නායකයින්ට පුළුවන්කම තියෙන්න ඕනේ දැන් ඉන්න ජනාධිපතිතුමා වගේ අයට ඒ රටවල් ඉන්න රාජ්‍ය නායකයින් එක්ක පුද්ගලික මට්ටමෙනුත් සම්බන්ධකම් ඇති කර ගන්න. ඒගොල්ලන්ගේ මතවාදීමේ වෙනස්කම් මෙතෙන්ට අවශ්‍ය නැහැ ගැටලුවක් කරගන්න. දැන් අනුර කුමාර දිසානායක මහත්මයා එන දේශපාලන ප්‍රවේශයෙන් නෙමෙයි මෝදි මහත්මයා එන්නේ. නමුත් ඒක ප්‍රශ්නයක් විය යුතු නැහැ. මෝදි මහත්මයා ගනුදෙනු කරන්නේ කොහොමද හිතන්නේ කොහොමද කියන එක දැනගෙන ඉන්නවනම්. දැන් එතකොට ඒ දැනුම එක අතකින් දේශපාලන නායකින්ට මේ දිසානායක මහත්මයා වගේට තියෙන්න ඕනේ. අනික් අතෙන් අපේ විදේශ ප්‍රතිපත්තිය ඍජුවම ක්‍රියාත්මක කරන විදේශ අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන්ටත් ඒ දැනුම තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ඉන්දියාව විතරක් උදාහරණයට ගත්තොත් එහෙම නැත්නම් චීනය ගත්තොත් මේ රටවල් වල නායකින් තීරණ ගන්නේ කොහොමද? මේ රටවල් වල මේ දේශපාලන තන්ත්‍රය ඇහුම්කන් දෙන්නේ මොනවටද? මේ රටවල් වල ඒ රටවල් වලට සංවේදී දේවල් මොනවද? දැන් ඕවා ගැන හොඳ දැනුමක් තියෙනවා නම් ඒ රටවල මේ සම්බන්ධයෙන් තීරණ ගන්න අයට අයත් එක්ක මේ කට්ටියට සම්බන්ධතා තියෙනවා නම් ඒක තියෙන්න ඕනේ. තියෙනවා නම් අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ අවශ්‍යතා අපේ ජාතික අවශ්‍යතා එක්ක ඒවා හැල්ලු නොකර ගනුදෙනු කරන්න. දැන් ඒ දැනුම තියෙනවද නැද්ද? ඒ සම්බන්ධතා තියෙනවද නැද්ද කියන එක තමයි මම හිතන්නේ අපි ඇත්තටම සලකා බලන්න ඕනේ. විශේෂයෙන්ම මේ වෙලාවේ විදේශ අමාත්‍යාංශය වගේ තැන්වලින් ඔය බල සම්පන්න රටවල් වලට තානාපතිවරුන් පත් කිරීමේදී සැලකිල්ලට ගන්න ඕනේ කාරණයක් මේ. අපි කියනවා බ්‍රිතාන්‍යයෙන් නිදහස දුන්නා. තව විදියකින් කියනවා බ්‍රිතාන්‍යයෙන් වෙතින් නිදහස දිනාගත්තා කියලා. එහෙම නිදහස දෙන ගන්න එහෙම දෙයක්. ඒ විදිහට දකින්නත් පුළුවන් මේක ලැබිලා තියෙන ආකාරය අනුව දැන් අපි නිදහස් සටන කියන එක වඩා දීර්ඝව සලකලා බැලුවොත් ඒ කියන්නේ 1948 47 46න් ඉහාට ගියොත් 1848ට විතර ගියොත් අපේ සෑහෙන නිදහස් අරගල වගේ දේවල් තිබිලා තියෙනවානේ බ්‍රිතාන්‍ය රාජ්‍යයට විරුද්ධව. නමුත් අවසාන වෙනකොට අපි පිළිගන්න ඕනේ අපිට 1948 නිදහස ලැබුණේ ඉල්ලීම් කරන කොටගෙන සහ මේ බ්‍රිතාන්‍යයට ඒ වෙනකොට මේවා පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් උදා වෙච්ච නිසා. ඉතින් එතකොට ඒ වෙනකොට රටේ අපේ රටේ විතරක් නෙමෙයි සමස්ත කලාපයේම ඒ කාලේ නිදහස ලැබපු රටවල් වල සාමාන්‍ය ජනතාවට මේ අපි දැන් අද කතා කරන ආකාරයෙන් නිදහස පිළිබඳ අදහසක් තිබුණද නැද්ද කියන එක අපි ඇත්තට හොඳින් හිතලා බලන්න ඕනේ. මොකද නමුත් තිබුණත් අපි ඒ ලැබිච්ච දේශපාලන නිදහස රට ඇතුලේ ප්‍රජාතාන්ත්‍රීය නිදහසක් හැටියට ඇත්තටම සාක්ෂාත් කරගෙන තියෙනවද? අපිවත් ඒ රටවල් වල. දැන් අපි ඒ රටවල් ගැන මේ වෙලාව කතා කරන්න ඕනේ. දැන් අපි ගමු අපේ රට. දැන් අපි 1948 බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවා. අපි ඒක සමරනවා හැම අවුරුද්දෙම යුද්ධ ටැංකි අරව මේවා අරන් ගිහිල්ලා. නමුත් අපි මේ වගේ ප්‍රශ්න ටිකක් අහුවොත් අපේ රටේ චින්තනමය නිදහසක් ඇති වෙලා තියෙනවද? රයිට්? එතකොට මෙතනින් මම අදහස් කරන්නේ අපි යටත් විජිත මේ ප්‍රතිපත්තිවල මේ ප්‍රතිඵලයක් හැටියට අපිට ලැබිච්ච මේ දැනුම ඥානය කියන එක සමාජීය විද්‍යාව හෝ තාක්ෂණික දැනුම අපි තාමත් පාවිච්චි කරන්නේ ඒ විදිහටම නෙමෙයිද? දැන් ඒක සංකල්පීය මට්ටමින් වෙනස් කරගන්න අපි උත්සාහ කරලා තියෙනවද? දැන් මේ ළඟදී මම උත්සාහයක් ගත්තා මගේ තව ඉන්දියානු මිත්‍රයෙක් එක්ක මේ අපේ මේ සමාජීය විද්‍යාව සහ මානව ශාස්ත්‍ර කියන පුළුල් විශේෂ ක්ෂේත්‍ර තුලට අර යුරෝපයෙන් සහ බටහිරින් ආපු සංකල්ප වෙනුවට අපේ කලාපයේ භාෂාවලින් මතුවෙච්ච යම් අදහස් සහ සංකල්ප ගේන්න බැරිද බලන්න මේ විශ්ලේෂණ ක්‍රියාවට. අන්න ඒතනින් කරන්න හැදුවේ එතකොට අපේ මේ විෂය ධාරාවලට යම් නිදහසක් ලබා ගන්න. අර කියන යටත් විත්ත රාමුවෙන් යටත් විත්ත දැනුම් රාමුවෙන්. ඒතකොට එතන දේශපාලනය ගැන නෙමෙයි අපි කතා කරන්නේ මේ. පක්ෂ දේශපාලනය වගේ ඒවා ගැන නෙමෙයි. නමුත් දැනුමේ දේශපාලනය ගැන. දැන් ඒවා මං චින්තනමය නිදහස කියලා කියන්නේ ඔන්න ඕ වගේ දේවල්. දැන් එතකොට 1948 ඉඳගෙන අපේ රටට ඇත්තටම හරි නිදහසක් ලැබුණ නැහැනේ. ඒ කියන්නේ දැන් ඡන්දයෙන් නායකයින් පත් කරගන්න නිදහස ලැබුණට
ඒ නායකීන් පිළිබඳ හිතල බලලා මේ ස්වාධීනව තේරුම් ගන්න තේරුම් අරගෙන ඡන්දෙ දෙන සිරිතක් අපිට තිබුණ නෑනේ. ඇත්තටම අපි දන්නවා එහෙම දියුණු නැති දියුණු මනසක් නැති නොයෙකුත් වැරදි කරන අය අපි නිරන්තරයෙන්ම පත් කරගත්තා. නැවත නැවත ඒ බලෙන් නෙමෙයිනේ ඡන්දෙන්. 2022 මේ පාරට බැහැලා අර මිනිසුන්ගේ උද්ඝෝෂණ තුල මතු වෙන්නේ ඇත්තටම අර ක්‍රමය වෙනස් කරන්න චේන්ජ් මේ නිදහස කරා යන ගමනේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් නේද මේ අපි 2022 අපි ආර්ථිකමය වශයෙන් ඉතාමත්ම අමාරු තැනකට ගිහිල්ලා බංකොලොත් වෙලා හැබැයි මිනිස්සු පාරට බැහැලා ඉල්ලපු දේ චේන්ජ් එකක් ඒ චේන්ජ් එක නිදහස පැත්තට ගිය ගමනක්ද මම හිතන්නේ පැහැදිලිවම. මොකද දැන් මගේ විශ්වාසයක් තියෙනවා තදබල විශ්වාසයක් මේ ආණ්ඩුවට දැන් ලැබිලා තියෙන ජනවරම මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබිච්ච ජනවරම සහ ජනාධිපතිතුමාට ලැබිච්ච ජනවරම ලැබෙන්නේ නැහැ අර 2022 අරගලේ අර විදිහට සිද්ධ වුණේ නැත්තම්. නමුත් ඒකත් අපි බැලුවොත් එතන සිද්ධ වුණේ දැන් මම හිතන්නේ ඔය අරගලයේ සිද්ධ වෙන්න තිබුණේ ඔයිට බොහොම කාලයකට ඉස්සෙල්ලා. අර මං කලින් කියපු වගේ දේවල් මේ කියන්නේ අර චින්තනමය නිදහස වගේ දේවල් අධ්‍යාපනයේ නිදහස වගේ දේවල් හරියාකාරව ලබා ගන්නත් ඒක වුණේ නැහනේ. දැන් එතකොට මෙතන සිද්ධ වුණේ එහෙමනම් පුළුවන් තරම් දරුණු වද වේදනාවලට පත් වෙලා මිනිස්සු කන්න බොන්නත් නැති වෙලා අන්න අන්තිම අමාරුවකට පත් වුණාම තමයි පාරට බැස්සේ. මොකද අපේ මං හිතනවා අපේ දේශපාලන ඉවසීම ටිකක් දුර වැඩි කියලා. අපි මීට වැඩිය අඩුවෙන් ඉවසන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. දේශපාලනිකව ගත්තා. ඒ කියන්නේ මං කියන්නේ පාරට ගිහිල්ලා මිනිසුන්ට ගෙවල් ගෙනි තියන්න කියලා. නමුත් මං කියන්නේ වෙනස් වීම වගේ දේවල් ඉල්ලීමේ හැකියාව දැනුම ඒකට තියෙන උනන්දු අපේ මිනිසුන්ට තියෙන්න ඕනේ. අන්න පත් කර ගැනීම වගේම ඉවත් කිරීමත් ඒ කියන්නේ මේ මෙතන මේ මං හිතන්නේ වඩා ප්‍රජාතාන්ත්‍රීය වෙච්ච මනසක් අපේ දේශපාලනයට ගේන්න ඕනේ. මේ දැන් ඒක මං හිතන්නේ 2022 දී බොහෝ දුරට වුණා ප්ලෑන් නොකර. දැන් අද වෙනකොට මේ ආණ්ඩුවෙන් පත් වෙලා තියෙන උදවියට ඒ තත්ත්වයට එන්න පුළුවන් වුණේ ඕක නිසාය කියන එක අමතක කරන්න නරකයි. ඒක එකක්. 2022ත් එක්ක සිද්ධ වෙච්ච එකක් තමයි බරපතල මේ අවශ්‍යතා සහ අපේක්ෂා ගොඩක් එකයි මේ පත්වීම වුණේ. මේ ආණ්ඩු පත් වෙලා තියෙන්නේ. දැන් අපි අහන්න ඕනේ ප්‍රශ්නේ තමයි මේ පත් වෙලා ඉන්න කට්ටියට ඒ අපේක්ෂා සහ ජනතා බලාපොරොත්තු සාක්ෂාත් කරලා දෙන්න හැකියාවක් තියනවද? ඔය ඒවා අතිවිශාල බලාපොරොත්තු. මොකද අවුරුදු 70 ගානකින් වෙනස් නොවිච්ච ඒවා වෙනස් කරන්න කියලා තමයි මේ කියන්නේ. නිදහස වෙනුවෙන් තියෙන බලාපොරොත්තු. නිදහස වෙනුවෙන් තියෙන නොයෙකුත් ආකාරයේ නිදහස් වෙනුවෙන් තියෙන බලාපොරොත්තු. බ්‍රිතාන්‍යයෙන් නිදහස් වෙන්න කියන එක නෙවෙයි නෝ කියන්නේ ඒක වෙලා ඉවරයි. එතකොට අධ්‍යාපනය සම්බන්ධයෙන් නිදහස් අධ්‍යාපනයක් ලබා ගැනීමට තියෙන මේ බලාපොරොත්තු. නිදහස් කියන්නේ අර කන්නංකර මහත්මයා දීපු මේ ෆ්‍රී එඩියුකේෂන් කියන එක නෙමෙයි මං. ඒකත් තියෙන්න ඕනේ. නමුත් ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ලෝකයේ නොයෙකුත් වෙනත් තැන් වලට ගිහිල්ලා රස්සාවක් කරන්න පුළුවන් ආකාරයේ අධ්‍යාපනයක් අපිට ලබා දෙනවද? පාසල් වලින් සහ විශ්වවිද්‍යාල වලින් සහ ට්‍රේනින් කොලෙජස් ඒ වගේ තැන් වලින්. එතකොට චින්තනමය වශයෙන් එහෙම නැත්නම් දෘශ්‍ය මේ කලාත්මක වශයෙන් ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් දැනුමක් අපේ දැනුම් නිෂ්පාදන ස්ථානවලින් අපිට ලබා දෙනවද? එහෙම නැත්නම් ඒ නිදහසත් ලබා ගත යුතුයි. ඕවා තමයි තියෙන බලාපොරොත්තු මං හිතන්නේ. දැන් නිදහස සමරන එක මේ 77 වෙනි පාර්ට්නේ අපි කරන්නේ. ඇත්තටම අපිට සමරන්න තියෙන දේවල් මොනවද? මේවා කිව්වම සමහරවිට කේන්තියන්ටත් පුළුවන්. නමුත් මම හිතන්නේ සමරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ඒ ගැන වැඩි හිතන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නේ මං හිතන්නේ. දැන් ලෝකයට 48 ඉඳලා මේ වෙනකල් ප්‍රජාතාන්ත්‍රීය මේ ආයතන රාමුවක් දීම වගේ දේවල් දිහා බැලුවොත් අපිට සමරන්න දෙයක් නැහැ. අපි ඒවා සෑහෙන්න විනාශ කරලා තියෙන්නේ මේ වෙනකොට. නමුත් ප්‍රජාතාන්ත්‍රීය වෙනසක් ඇති කිරීමට අවශ්‍ය අවකාශ මොන වගේද කියලා අර 2022 දීපු මේ සංඥාව අපිට සමරන්න පුළුවන් එකක්. මොකද දැන් අපිට තේරෙනවා බංග්ලාදේශයේ තෝක වුණාම උනේ හෙම්පිටින් වෙනස් දෙයක්. ඉතින් අපිට පුළුවන් වුණා මේ ආණ්ඩු වෙනසකට අවශ්‍ය
වපසරිය හදන්න මේ ප්‍රචණ්ඩත්වයකින් තොරෝ ඒක මං හිතන්නේ දැන් අර මං ඉස්සල්ල කියපු මගේ පොත මේ දකුණු ආසියානු සංකල්ප වගේ දේවල් ගැන මේ දේශපාලන මේ සමාජීය විද්‍යා සංකල්ප ගැන මේ කලාපෙන් ආපු දේවල් ගැන කතා කරද්දි මම එතෙන්ට ගෙනාපු අදහස්ස මේ සිංහල වචනයක් තමයි ඔය අරගලය කියන එක. දැන් මං අරගලය කියන එකෙන් එතන අදහස් කරේ ඔය වගේ පුළුල් වෙනසක් ඇති කිරීමට අවශ්‍ය සංකල්පයක් හැටියටයි මම ඒක සැලකුවේ ගෝලීය සමාජ විද්‍යාවට අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක කරේ මම එහෙම කරන්න හේතු උනේ මට විශ්වාසයක් තිබුණා මේ ඒ සිද්ධ වෙච්ච අරගලය මේ අදහසක් හැටියට ගත්තොත් සංකල්පයක් හැටියට ගත්තොත් ගෝලීය සමාජයේ වෙන සමාජවල වෙන වෙනස්කම් විශ්ලේෂණය කරන්න පුළුවන් වෙන දෙයක් කියලා. ඉතින් එතකොට අපේ වගේ රටවල් වලින් නිෂ්පාදනය වෙන සමහර දැනුම් අපිට පුළුවන් වෙන්න ඕනේ ගෝලීය තලයට අරගෙන. ඉතින් මම හිතන්නේ ඒක ඔය මේ ඔය 2022 සිද්ධිය වගේම ඒ වගේ දැනුම් තියෙනවා නම් අපිට අරයි යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක එකක්. මේ ඒක සැමරීමක් මං හිතන්නේ. ඒ කියන්නේ අපිට ලෝකෙට දායාද කරන්න පුළුවන් දෙයක් ගැනයි මම මේ කතා කරේ. තවත් මම හිතන්නේ ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් දැන් මේ කලාත්මක චිත්‍රපටි වගේ දේවල් දිහා බැලුවොත් මම නම් සඳහන් කරන්නේ මේ වෙලාවේ මේ ආචාර ධර්ම හේතුවට. නමුත් මේ අපේ රටේ අර ජනප්‍රිය චිත්‍රපටිත් එක්ක කලාත්මක චිත්‍රපටි කියලා කියන්න පුළුවන් ඉතාමත් ගුණාත්මක බවින් අග්‍රගණ්‍ය චිත්‍රපට ගණනාවක් බිහි වෙලා තියෙනවා මේ වෙනකොට. ඒක ලෝක මට්ටමේ තරඟ කරන්න පුළුවන්. ඉතින් ඒ ලෝක මට්ටමෙන් තරඟ කරන්න පුළුවන් කියලා මම මේ කියන්නේ ඒවට ලැබිලා තියෙන ලෝක මේ පිළිගැනීමත් එක්ක. ඒ නිර්මාණ සහ නිර්මාණකරුවන් දෙගොල්ලම ලංකාවෙන් බිහි කරලා තියෙනවා. ලංකාවෙන් බිහි කරලා තියෙන ඒවා ලංකාවේ දේවල් සම්බන්ධයෙන් මේ සිනමා රූපීව සහ මේ නිර්මාණශීලීව ලෝකයේත් එක්ක තරඟ කරන්න පුළුවන් වෙච්ච ඒවා. ඒක ඔය සිනමාව එක අංගයක් විතරයි ඒකෙන්. ඒක ඉතාමත් සුළු කොටසක් අපේ සිනමා ක්ෂේත්‍රයේ පුළුල් විදියට ගත්තාම මම හිතන්නේ ඒක මම හිතන්නේ 1950 ගණන් වල අර ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ මට මතක හැටියට නිදානේ මට ඒ චිත්‍රපටි හරියට මතක නෑ මේ ඉන්දියාවේ මේ සිනමා උත්සවයට ගිය වෙලාවේ ඉඳලා ඕක සැරින් සැරේ සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ වෙනකොට ඒ සිද්ධ වෙන මේ නිෂ්පාදනය වෙන චිත්‍රපටි වඩා වැඩි. අපි ඒ ගැන ඇත්තට වැඩි කතා කරන්න. හැබැයි චිත්‍රපටි විතරක් නෙමෙයි මෙතන. දැන් මම හිතනවා අපේ දෘශ්‍ය කලාව සමස්තයක් හැටියට ගත්තාම ඒ කියන්නේ මේ සිතුවම් මූර්ති සහ ඔය ස්ථාපන කලාව කියන දේවල් මේ තත්කාලීනව කරන දේවල් ගත්තාම අපි ඇත්තටම අපේ රටේ සාකච්ඡාවක් නැහැ මේ ශිල්පීන් කොච්චර දුරදිග මේ වෙනකොට ගිහිල්ලා තියෙනවද කියලා ගෝලීය තලේ. ඒකේ ඇත්තටම ගැඹුරු කතිකාවක් නැහැ. මං උදාහරණ කීපයක් විතරක් කියන්නම් මෙතන මේ මම මේ ලියාගෙන ආව අද උදේ දැන් ෆුකුෝකා ඒෂියන් ආර්ට් මියුසියම් කියන තැන ජපානයේ අපේ ශිල්පීන්ගේ චිත්‍ර සහ මූර්ති මේ වෙනකොට ඒගොල්ලන්ගේ පර්මනන්ට් කලෙක්ෂන් එකේ තියෙනවා. එතකොට සිංගපෝර් ආර්ට් මියුසියම් කියන එකේ තියෙනවා. එතකොට ක්වීන්ස්ලන්ඩ් ආර්ට් මියුසියම් කියන එකේ තියෙනවා ඕස්ට්‍රේලියාවේ. වියනා මියුසියම් කියන එකේ තියෙනවා. දැන් වර්ල්ඩ් කල්චරල් මියුසියම් ෆ්‍රැන්ක්ෆර්ට් ඕකෙත් අපේ ඒවා තියෙනවා. එතකොට එංගලන්තේ බ්ලැක්බර්න් ආර්ට් මියුසියම් කියන එකේ තියෙනවා. එතකොට ඉතාමත් ළඟදී අබුඩාබි වල මේ නිව්යෝක් වල මේ නිව්යෝක් ගූගන්හයිම් ෆවුන්ඩේෂන් එකේ කොටසක් වෙච්චි අබුඩාබි වල තියෙන ගූගන්හයිම් මියුසියම් එකේ මේ වෙනකොට ලාංකේය චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර තියෙනවා. බැංගලෝරේ මියුසියම් of ආර්ට් ඇන්ඩ් ෆොටෝග්‍රැෆි කියන එකේ අපේ අයගේ චිත්‍ර පර්මනන්ට් කලෙක්ෂන් එකේ තියෙනවා. හැබැයි අනික එක අපි අහන්න ඕනේ කොහොමද ඒව එතෙන්ට ගියේ කියලා. දැන් ලංකාවේ අපි දන්නවා මේ දේශපාලනය සහ නොයෙකුත් දේවල් ක්‍රියාත්මක වෙන විදිහට අපිට පුළුවන් ටෙලිෆෝන් කෝල් එකක් දාලා කියන්න මේ මගේ ආවලාගේ චිත්‍ර ගන්න පුළුවන්. ඔය වගේ ඒවා වෙනවනේ අපි දන්නවනේ. නෝ මේ තැන්වල ඒ සෙල්ලම් දාන්න බෑනේ. ඉතින් එතකොට මේ එකතු මේ කලෙක්ෂන්ස් වලට ලංකාවේ මේ චිත්‍ර සහ මූර්ති ශිල්පීන්ගේ කලා ශිල්පීන්ගේ කෘති ගිහිල්ලා තියෙන්නේ ඒවට ගෝලීය සහ කලාපීය මට්ටමින් තරඟ කිරීමේ හැකියාව තියෙන නිසා. ඉතින් එතකොට ඒ කෘති වලටත් ඒ හැකියාව තියෙනවා. ඒවා නිර්මාණය කරපු අයටත් ඒ හැකියාව තියෙනවා. ඉතින් අපි සමරන්න ඕනේ නැද්ද ඒකත්? මේක අපේ මේ ගෘහ නිර්මාණ ශිල්පයේ පැත්තෙනුත් යම් ආකාරයක පිළිගැනීමක් අපිට තියෙනව නේද? තියෙනවා මේ අපි දැන් මං හිතන්නේ ඔය ක්ෂේත්‍ර තුනට තමයි ඕක තියෙන්නේ. අර අපි ඉස්සෙල්ලා කිව්ව චිත්‍රපට මේ සිනමාවට, එතකොට මේ දෘශ්‍ය කලාවට සහ මේ වාස්තු විද්‍යාවට, මේ ආකිටෙක්චර් කියන එකට. දැන්
අපේ වාස්තු විද්‍යාවේ කීර්තිය යම්දුරකට ගෝලීය මට්ටම්වලට යන්න පටන් ගත්තේ ජෙෆ්රි බාවා සහ මේ මිනෙඩ්ඩි සිල්වා කියන දෙන්නගේ දායකත්වයත් එක්කේ බොහොම කාලෙකට ඉස්සෙල්ලා. නමුත් මේ වෙනකොට ලංකාවේ වාස්තු විද්‍යාඥවරුන් සහ වරියන් ඉන්නවා ඕන තරම් ලංකාවට අමතරව ඉන්දියාවේ සහ මේ කලා මාලදිවයිනේ එතකොට මේ අප්‍රිකාවේ නොයකුත් රටවල වගේ තැන්වල වැඩ කරන කියන එකෙන් මං අදහස් කරන්නේ ඒගොල්ලන්ගේ ඩිසයින්ස් මේ වෙනකොට මේ රටවල් වල යම් තැන්වල මේ පොළොවේ ඉදි වෙලා තියෙනවා. ඉතින් දැන් මේක මං හිතන්නේ සෑහෙන සීරියස් වැඩක්. මොකද මේගොල්ලන්ගේ හැකියාවන් එතකොට ගෝලීය මට්ටමේ පිළි අරන් කියන එකනේ මේ කියන්නේ. නමුත් මට තියෙන කනගාටුව තමයි දැන් මේ 77 වෙනි නිදහස සමරන වෙලාවෙත් අපි ඔය නිදහස හරියට බිහි වෙලා තියෙනවද හරියට පිළි අරන් තියෙනවද වගේ කතා ගොඩක් කියනවා. ඒවා කියන්නත් ඕනේ. නමුත් අපිට මේ සෙලිබ්‍රේට් කරන්න. එහෙම නැත්නම් අගය කරන්න, උදම්මනන්න, ආඩම්බර වෙන්න පුළුවන් දේවල් ගැන අපේ කතිකාවක් නැහැනේ. ක්‍රිකට් කණ්ඩායම මං කියන අපිට සමරන්න තියෙන දේවල් දිහා බැලුවාම අපේ ක්‍රිකට් කණ්ඩායම අත්පත් කරගත්ත ජයග්‍රහණ ඒකෙදි අපි හඳුන්ලා දීපු අලුත් තාක්ෂණික විධික්‍රම ඒවා එළඹුම් මේ ඔක්කොම අපිට සමරන්න පුළුවන් දේවල්. ක්‍රිකට් ගැන අපි ගොඩක් කතා කරනවා. ලංකාවේ ලොකු කතිකාවක් තියෙනවා. ඒක ගැන හැමෝම විශේෂඥයෝ. හැබැයි ඔබ ඔය මතු කරපු කලාප තුනම ගත්තොත් අපේ එහෙම කතිකාවක් නැති තරමයි. ඒක තමයි ප්‍රශ්නේ. දැන් ක්‍රිකට් වල ඒක ගත්තේ ඉතාමත් හොඳ උදාහරණයක් මේ දෙක සංසන්දනය කරන්න. ක්‍රිකට් වලටත් ඔය සැමරීම තියෙනවා. ඒක තියෙන්නත් ඕනේ. නමුත් ක්‍රිකට් සහ මේ අනික් කලාප තුනේ තියෙන වෙනස තමයි ක්‍රිකට් එහෙම් පිටින්ම ජනප්‍රිය කතිකාවකට ඇතුළත් වුණා ඉතාමත් ඉක්මනට. ඉතින් ඒ ජනප්‍රිය කතිකාවත් එක්ක ඒකෙන් හුඟක් අයට ප්‍රයෝජන ගන්න පුළුවන්නේ. ඔයා කිව්වා වගේ හැමෝම එක්ස්පර්ට් කෙනෙක්. ඒක එතකොට හැම එක්කෙනාම මේ ගැන කතා කරනවා. මෙතොට මාධ්‍යයට මේ ගැන හැවිලේම වාර්තා කරන්නත් කැමති. එතකොට නොයකුත් ස්පොන්සර්ස්ලට මේ වගේවට සල්ලි දෙන්නත් ඕනේ මොකද ඒකෙන් ප්‍රසිද්ධියක් සහ වෙළඳ මේ ව්‍යාපාර දියුණු කර ගැනීමට අවස්ථාව ලැබෙන නිසා. දැන් එතකොට ඒ වෙස්ටඩ් ඉන්ට්‍රෙස්ට් උත් මේකේ තියෙනවානේ ඕන ස්පෝර්ට් එකක් දියුණු වෙන්න එහෙමනේ. නමුත් මේ අපි මේ කියපු අනික් ඒවට එහෙම මේ ඔය වගේ අවශේෂ ප්‍රයෝජන තියෙනවයි කියලා කවුරුත් හිතන්නේ නැහැ. මං හිතන්නේ සිතුවිල්ලම වැරදි. දැන් උදාහරණයක් හැටියට ඔය ක්‍රිකට් වලින් වගේ ලැබෙන වෙළඳ දියුණුව වගේ ඒවා අපිට පුළුවන් චිත්‍රපටි වලින් උත් කරගන්න. ඒවා හරියට ස්පොන්සර් කරනවා නම් අපිට පුළුවන් ඒවා දැන් උදාහරණයක් හැටියට ඔය මං කිව්වා කලාකෘති මේ මියුසියම්ස් වලට ගිහිල්ලා තියෙන්නේ රාජ්‍යයේ හෝ පුද්ගලිකාංශයේ මැදිහත් වීමක් නැතුව මේ ශිල්පීන්ගේ මැදිහත් වීම සහ ඒගොල්ලන්ගේ තියෙන කනෙක්ෂන්ස් උඩ විතරයි. දැන් හිතලා බලන්න සංස්කෘතික අමාත්‍යාංශය හෝ රජයේ මොකක් හරි ආයතනයක් එහෙම නැත්නම් පෞද්ගලික ගැලරීස් වලට බැරිද කියලා මේ කෘති ලංකාවෙන් ලෝකෙට යවන දේවල් හැටියට අරන් යන්න. එතකොට අපිට බැරිද රාජ්‍ය මැදිහත් වීමක් ඇතිව අපේ වාස්තු විද්‍යාඥයන්ගේ දැනුම ලෝකෙට ලබා දෙන්න අවකාශ විවර කරන්න. දැන් මේවා සිද්ධ වෙන්නේ මෙහෙම සිද්ධ වෙලා තිබුණත් ඉතාමත් අවම මට්ටමකින්. right? ඉතින් මං හිතන්නේ අන්නේ අවකාශය විවර කර ගැනීම මේ විශේෂයෙන්ම මේ වෙළඳ ප්‍රයෝජනයකුත් තියෙන විදිහට අවකාශය විවර කර ගැනීමට අඩිතාලම දාන එක මේ රජයෙන් මේ වෙලාවේ ගන්න පුළුවන් හොඳ තීරණ වලින් එකක් කියලා මම හිතනවා. කරනවා නම් එහෙම. වඩා උනන්දු වෙන කලාපයක් අපි ගත්තොත් නිර්මාණාත්මක ලේඛනය සහ නිර්මාණාත්මක නවකතා, කෙටි කතා මේ වගේ දේවල්. ඒ පැත්තෙන් අපිට ලෝකෙට ගෙනියන්න අපිට ඉඩක් නැද්ද? ඔය ප්‍රශ්නේ අවුරුදු 5කට විතර කලින් කිව්වනම් මම මේ අද දෙන උත්තරේට පිටියම වෙනස් එකක් දෙන්නේ. මගේ හිතේ තිබුණේ මේ සිංහල කවිය ගැන නෙවෙයි මම මේ කියන්නේ. නමුත් නිර්මාණ සාහිත්‍යය මම කල්පනා කරා ඒ කාලේ එහෙම නිර්මාණනීය මට්ටමකින් තිබුණේ නැහැ කියලා. ඉතින් මම එහෙම ඒ කාලේ ගත්ත තීරණය මට ඩිෆෙන්ඩ් කරන්නත් පුළුවන්. නමුත් අද වෙනකොට මම මේ වඩා වැඩියෙන් මේ සිංහල නවකතා වගේ දේවල් දැන් කියවන නිසා මට පේනවා අපේ රචකයින් මේ කවිය සම්බන්ධයෙන් මේක ඊට වඩා වැඩි කාලයක් තිස්සේ තිබුණා. මේ වෙනකොට සෑහෙන දියුණු
නවකතා එකන ආඛ්‍යානමය වශයෙන් දියුණු කතා මේ වෙනකොට රචනා කරලා සහ කරමින් තියෙනවා. දැන් ඒවට බෑග්‍රවුන්් එක පසුබිම හැදෙන්නේ මේ ලංකාවේ තියෙන බොහෝ සමාජ දේශපාලන තත්වමයි. දැන් මේ හෝකට තියෙන හොඳම උදාහරණය හැබැයි දැන් ඔය දේවල් ලෝකෙට ගෙනියන්න සුදුසුයි කියලත් මම හිතනවා. දැන් ඕකත් ඔය සමරන්න පුළුවන් ඒවයින් එකක්. මොකද මේවා එහෙම් පිටිම්ම මේ රටේ ජීවත් වෙච්ච සහ ජීවත් වෙන අය ලේඛකයින් විසින් මේ රටට බලපාන කාරණා සම්බන්ධයෙන් ලියවිච්ච කෘති. මේවා ඇකඩමික් මේ ශාස්ත්‍රීය දේවල් නෙමේ. මේවා හැපිටියම නිර්මාණනීය දේවල්. එතකොට හැබැයි මේවා සිංහලෙන් ලියවිලා තියෙනවා. ඉතින් එතකොට අපි ලෝකයට මේවා ගෙනියන්නේ කොහොමද? දැන් අපි හැමෝම මේ අර තුර්කි ලේඛක ඕරාම් පමුක් ගැන දැන් කතා කරනවා. ඒකට එක හේතුවක් තමයි ඔහුගේ පහුගිය අවුරුදු 10 තුලම කතා කරනවා. ඒව ගෝලීය මේ ප්‍රසාදයට ලක් වෙලා තියෙනවා. ලංකාවේ පරිවර්තනත් එකක්ද දෙකක්ද දැන් ඇවිල්ලා තියෙනවා. නමුත් ඕරාම් පමුක්ට ඉංග්‍රීසි හැකියාව තිබුණාට ඔහු මූලික වශයෙන් ලිව්වේ තුර්කි භාෂාවෙන්. එතකොට එයාව අමතක කරන්න මොහොතකට මාකේස් ගාසියා මාකේස් ගේබ්‍රියල් ගාසියා මාකේස් ඔහු ලිව්වේ ස්පාඤ්ඤ භාෂාවෙන්නේ. නමුත් ඒ කෘති ඒගොල්ලන්ගේ කෘති ගෝලීය මේ අවධානයට ලක්වුණේ ඒවා ඉංග්‍රීසි සහ ප්‍රංශ වගේ වඩා ප්‍රබල භාෂාවලින් ලෝකයට ගිය නිසා. ඉතින් අපිට සිංහලෙන් මේක කරන්න බෑ එතකොට. නමුත් කෘති තියෙනවා මං හිතන්නේ ලෝකෙට ගෙන යුතු. ඉතින් එතකොට අපි බලනවා නම් අපි කොහෙන්ද යම්කිසි දෙයක් අපේ සාහිත්‍ය සම්බන්ධයෙන් දියුණු කරන්න ඕනේ කියලා මේ නව රජයට කරන්න පුළුවන් එකක් තමයි ඒගොල්ලන්ගේ සංස්කෘතික මේ සංස්කෘතිය පිළිබඳ තීරණ ගන්නා කට්ටිය විසින් මේවා ලෝකෙට අරන් යන්න පුළුවන් ආකාරයේ පරිවර්තන සඳහා අවශ්‍ය අවකාශය විවර කරන එක. සහර ගෝලීය සම්බන්ධතා ඇති කරලා දෙන එක. ඇත්තටම ආචාර්ය සසංක පෙරරව දැන් මේ සාහිත්‍ය මණ්ඩලයට පත් කරලා තියෙන. ඉතින් අපි බලමු අපේ ඊළඟ නිදහස් සමරුමට එනකොට අපිට කොච්චර දුරක් ඒ ධාරාවේ යන්න අවස්ථාව එයිද කියලා. ආචාර්ය පෙරරව බෙහෙවින්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට. පැතිකඩ නිදහස්ව ඇහැරෙන්න අදහස්